ඔයාලගේ දරුවෙක්ටවත් පිටිනන් දෙන්න එපා. ඇත්තටම මේවා කියන්නත් හොඳ නැහැ. මොකද මේවා කියලා ලංකාවේ හිටපු බොහොම වැදගත් උගත් මිනිස්සු දෙන්නෙක් මේ වෙනකොටත් නැහැ. අවුරුදු 15කට කලින් ෆැන්ටා බීලා තියන අය තුස්සා. දැන් ෆැන්ටා එකයි ෆැන්ටා එකයි පට්ට වෙනවා. මයිලෝ බීලා තියන අය පට්ට වෙනස්. මොකද දන්නවද? කාලා තියනවද සීනි පිටිය යන? ඔව් පොඩි කාලේ අපේ තියෙන රසවත්ම ආහාරය තමයි සීනි පිටිය යන කණේ. ඔව්. හැබැයි මේ නිකන් කියන්නේ ඔයාලගේ දරුවෙක්ටවත් පිටිනන් දෙන්න එපා. ලංකාවේ එන පිටි වර්ග මම මේ ඊයේ පෙරේද Facebook එකක Facebook එකේ දැක්කා PHI මහත්තයෙක් ලස්සනටව පැහැදිලි කරනවා මොනවද ඒකේ තියෙන්නේ. ඔයාලා පොඩක් ගිහිලා බලන්න පිටි වර්ග බොන්න එපා. හරිද? ඇත්තටම මේවා කියන්නත් හොඳ නැහැ. මොකද මේවා කියලා ලංකාවේ හිටපු බොහොම වැදගත් උගත් මිනිස්සු දෙන්නෙක් මේ වෙනකොටත් නැහැ. පිටි වර්ග ඇත්තටම බොන්නේ නැහැ. සාමාන්‍යයෙන් බොන්න එපා. ඒවයි තියෙන දේවල් එච්චර හොඳ නැති නිසා. කොහොමද ඔයගොල්ලෝ නිකන් බලන්න ගිහිල්ලා තැන් තැන් වල හොයලා ඔයාලා කන කෑම වල කොච්චර විස තියෙනවද කියලා. ඔබ විතරක් නෙමෙයි මමත් කන කෑම වල විස තියෙනවා. අපි ලංකාවක් විදිහට හරි පව්. ලංකාව විදිහට පව්. ඔයාලට මතකද දන්නේ නැහැ. ඔයගොල්ලෝ පොඩි කාලේ බීලා තියෙනවද මීට අවුරුදු 20කට කලින්. බෑනේ 20කට කලින් බොන්නනේ. අවුරුදු 15කට කලින් ෆැන්ටා බීලා තියෙන අය තුස්සා. දැන් ෆැන්ටා එකයි ෆැන්ටා එකයි පට්ට වෙනවා. මයිලෝ බීලා තියෙන අය පට්ට වෙනස්. මොකද දන්නවද? මේ ඊයේ පෙරේදා මම වෙන රටකට ගියපු වෙලාවේ මට ෆැන්ටා වගේ එකක් අහුවුණා. ඒ පාට නිසා මං අරන් බිව්වා. රියල් ෆැන්ටා. මං කියන්නේ නෑ මේ ෆැන්ටා එක හොඳයි කියලා. තව ඒක නිසා මම ඒ කඩේකින් මයිලෝ පැකට් එකක් අරන් ආවා. මයිලෝ පිටි පැකට් එක. මොකක් වෙනස්. පට්ට ඇත්තටම ඉස්සර මයිලෝ හදලා දීපු ඒක තියෙන. ඕගොල්ලෝ රටකට ගියොත් ඔරිජිනල් නෙස්ටමෝල් පැකට් එකක් මයිලෝ පැකට් එකක් අරන් එන්න. ඔරිජිනල් එකක්. ඒකේ රසය ඒ විදිහටම තියෙන. ඉස්සර ඔයාලට ඒකේ සුවඳ එක හදද්දි අතීතයට යයි ඔයාලා. හරි කොන්නේ. නිකන් කියුනේ තේ එකක් හදන්න ගිහිල්ලා.